යේසු පිහිටේ ඔබ හැම කෙනෙක්ටම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් කොටාව කල්වයි නමස්කාර දේවස්ථානයට ඔබ හැම කෙනෙක්ම මේ උදෑසනත් පිළිගන්න ලබනවා. ඒ වගේම අපත් සමග අන්තර්ජාලයේ සම්බන්ධ වෙන ඔබ හැම කෙනෙක්මද මේ උදෑසන ඉතාමත් ආදරයෙන් පිළිගන්න ලබනවා. ඉතින් අද උදෑසනත් අපි ඇවිල්ලා ඉන්නේ උන්වහන්සේව නමස්කාර කරන්න, උන්වහන්සේට ප්‍රශංසා කියන්න. මන්ද උන්වහන්සේ සියල්ලක්ම ලබන්නට වටිනා වූ එකම දෙවියන් වහන්සේ. ඉතින් මේ උදෑසනත් අපි උන්වහන්සේට ස්තුති කරමු. මන්ද උන්වහන්සේ අපේ එකම දෙවියන් වහන්සේ. අපේ මනසෙන් අපේ සිතින් අපි උන්වහන්සේට මේ උදෑසන ගෞරවය මහිමය දෙමු. උන්වහන්සේ අපේ තනන් වහන්සේ. ඉතින් මේ උදෑසනත් අපි උන්වහන්සේට මේ කාලය බාර කරමු. ස්වාමිනී ඔබ වහන්සේ දුන්නා මේ දවසේ ඥානික වාරය ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේ දවසේදී අපි ඇවිල්ලා ඉන්නේ ඔබ වහන්සේව නමස්කාර කරන්න. ඔබ වහන්සේගේ අභිමුඛයේ ප්‍රීති වෙන්න. මේ උදෑසනත් ඔබ වහන්සේ අපිට උපකාර කළ මැනව. ස්වාමීනි ඔබ වහන්සේ තුල ස්වාමීනි අද දවසේදී අපිට යම් දෙයක් අල්ලගෙන අපේ ජීවිත පරිවර්තනය කරගන්න අද දවසේදී අපිට උපකාර කරන්න. ස්වාමීනි නමස්කාරයෙන්ද වචනයෙන්ද අපේ ජීවිත ගොඩනගා ගන්න ඔබ වහන්සේ මේ දවසේදීත් අපිට උපකාර කළ මැනව. මේ දේව මෙහි මුලපටන් අග දක්වා ඔබ වහන්සේ ක්‍රියා කරමින් ඔබ වහන්සේම උපරිම ගෞරවයත් මහිමයත් ලැබුව මැනව. සියලුම ගෞරවය ඔබ වහන්සේට යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන් ආමේන්. ඉතින් මේ උදෑසනත් අපි උන්වහන්සේට ප්‍රීතියෙන් අත්පොළ සන්නාද දෙමින් ගායනා කරමු. දහසක් අතරින් උන්වහන්සේ අපිව තෝරගත්තා. ආමේන් ආමේන්. ඉතින් අපි ප්‍රීතියෙන් උන්වහන්සේට නමස්කාර කරමු. ආමේන්. දහසක් අතරින් දෙවිඳුන් අප සැම තෝරා ගනිමින් අවියක් වන්නට දෙවිඳුගේ හස්තයේ මව් කුසේ පටන් මවගේ නව කියමින් හඬ ගැසුවේ දෙවිඳුගේ ශ්‍රාවකයන් වෙන්නයි. දහසක් අතරින් දහසක් අතරින් දෙවිඳුන් අප සැම තෝරා ගනිමින් අවියක් වන්නට දෙවිඳුගේ හස්තයේ මව් කුසේ පටන් මවගේ නම කියමින් හඬ ගැසුවේ දෙවිඳුගේ ශ්‍රාවකයන් වෙන්නයි. අඳුරට එළියක් ලොව වෙත ජීවිත අරුතක් සැමහට පවසමි ඔබගේ නාමයෙන්. පාපය වහලුන් වෙත අපි ගෙන යමු සුබ ආරංචිය. මේ අපේ සේවය මේ ලොවේ අඳුරට එළියක් ලොව වෙත ජීවිත අරුතක් සැමහට පවසමි ඔබගේ නාමයෙන්. පාපය වහලුන් වෙත අපි ගෙන යමු සුබ ආරංචිය. මේ අපේ සේවය මේ ලොවේ
අඳුරට එළියක් අඳුරට එළියක් ඔබ වෙත ජීවිත අලුතක් සමහට පවසමි ඔබගේ නාමයෙන් පාපයේ වහලුන් මෙත අපි ගෙන යමු සුබ ආරංචිය දැන් මේ අපේ සේවය වේ ඔබේ මෙන්න දෙවිදුනි මෙන්න දෙවිදුනි දුබල වූ අප ඔබේ බලයෙන් පුරවන්න අඳුරු බල විඳ ඔබ දිනන්නට කැපවෙමු මේ කරුවන් විලසින් මෙන්න දෙවිදුනි දුබල වූ අප ඔබේ බලයෙන් පුරවන්න අඳුරු බල විඳ ඔබ දිනන්නට කැපවෙමු මේ කරුවන් විලසින් ඔබගේ සුබ හස්නය පලවගුරා මාදක ජයගනිමින් සැමදා සුබ හස්නය අභිමානයෙන් දේශය ජයගමු මෙන්න දෙවිදුනි දුබල වූ අප ඔබේ බලයෙන් අඳුරු බල විඳ ඔබ දිනන්නට කැපවෙමු මේ කරුවන් විලසින් මෙන්න දෙවිදුනි දුබල වූ අප ඔබේ බලයෙන් පුරවන්න අඳුරු බල විඳ ඔබ දිනන්නට කැපවෙමු මේ කරුවන් විලසින් ස්තුති වේවා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ මේ උදෑසනට අපි ප්‍රීති වෙනවා ස්තුති වේවා ස්වාමීන් වහන්සේ දහසක් අතරේ තෝරගත්ත උදිවැන්න වහන්සේ ස්වාමීන් අඳුරෙන් එළියට ගෙනාවු උදිවැන්න වහන්සේ ඔබ වහන්සේ ස්වාමීන් මේ උදෑසනට ඔබ වහන්සේට නමස්කාර කරනවා මන්ද ඔබ වහන්සේ නමස්කාරය ලබන්නට වටින එකම දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ මුළු විශ්වයම පාලනය කරන එකම දෙවියන් වහන්සේ ඔබ වහන්සේ රජ කරන තැනන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේට සීලම ගෞරවය මහිමය ස්තුති වේවා ස්වාමීනි ස්තුති වේවා විශ්වය ඔබේ නිර්මාණ කරුණී සැලසුම් ඔබේ මා ජීවිත ගමනේ විශ්වය ඔබේ නිර්මාණ කරුණී සැලසුම් ඔබේ මා ජීවිත ගමනේ සෙනෙහස ගලයි එලෙව පවුනසයි සිහසුන දරයි ඔබ මගේ අද මඩලේ සෙනෙහස ගලයි එලෙව පවුනසයි සිහසුන දරයි ඔබ මගේ අද මඩලේ මගේ රැත් සබා ඔබ වනමරින්නෙමි මගේ අදවත පතුලෙන් ඔබේ ගොන දයන්නෙමි මගේ රැත් සබා ඔබ වනමරින්නෙමි මගේ අදවත පතුලෙන් ඔබේ ගොන දයන්නෙමි සමිනේ ඔබේ ස්පර්ශ
කරුණේ සැලසුම් නොබේ මා ජීවිත ගමන විශ්වය ඔබේ නිර්මාණ කරුණේ සැලසුම් නොබේ මා ජීවිත Mage dato sababavanamadinnevi Mage adalata patulen nobe gunadannevi Mage dato sababavanamadinnevi Mage adalata patulen nobe gunadannevi අපිට දවසින් දවස ඔබ වහන්සේගේ කරුණාව දෙන දෙවියන් වහන්සේ ස්තුති වේවා ස්වාමිනේ ඔබ වහන්සේ අපේ හදවත් තුල මේ උදෑසනත් රජ කරන තැනන් වහන්සේ නිසා ස්තුතියි ස්වාමිනේ ස්වාමිනේ අපිට වචන වලින් ඔබ වහන්සේගේ කරුණාව ඒ ආදරය කියලා නිම කරන්න බෑ ස්වාමිනේ ඒ තරම් ඔබ වහන්සේ අපිට ආදරය කරන දෙවියන් වහන්සේ අපි ගන්න හුස්මකටත් වඩා නුදුරෙන් ඉන්න දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමිනේ ඔබ වහන්සේව නම දිනවා මේ උදෑසන ඔබ වහන්සේව පසසනවා මේ උදෑසන මන්ද උන්වහන්සේ ඒ ගෞරවය ඒ මහිමය ඒ ප්‍රශංසාව ලබන්නට වටින එකම දෙවියන් වහන්සේ මේ උදෑසනත් අපේ වචන වලින් අපේ උන්වහන්සේට නමස්කාර කරද්දී උන්වහන්සේ ප්‍රීති වෙන්නව දෙවියන් වහන්සේ ඔබට ඔබගේ වචන වලින් උන්වහන්සේට කියලා නමස්කාර කරන්න පුළුවන්
ඔබේ මුඛයේ තියෙන වචන වලින් උන්වහන්සේට නමස්කාර කරද්දී අපේ තියෙන හැම මේ අමාරු කමක්ම අපි යන ප්‍රශ්න වලින් උන්වහන්සේ අපිව නිදහස් කරන දෙවියන් වහන්සේ මේ උදෑසන ඒ ස්පර්ශය අත්දකින්න මේ උදෑසන ස්තුති වේවා ස්වාමිනේ ස්තුති වේවා ගන්නා හුස්මක් පාසා තබන පියවර පාසා කියන වචනය පාසා සිතන සිතුවිලි පා ගන්න හුස්මක් පාසා තබන පියවර පාසා කියන වචනය පාසා සිතන සිතුවිලි පාසා ඔබටම බාර වෙමි සුදතුනේ ඔබ වනම දිමි ඔබ නම 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 ඔබ නම දිමි හද පල්ලෙන් ඔබ නම දිමි හදනා කඳුලක් පාසා හෙළනා සුසුමක් පාසා විදිනා රිදුමක් පාසා එන්න කරදර පාස හඬනා කඳුලක් පාසා හෙළනා සුසුමක් පාසා විදිනා රිදුමක් පාසා එන්න කරදර පාසා ඔබටම බාර වෙමි සුදතුනේ ඔබ වනම දිමි ඔබ නම දිමි ඔබ නම දිමි ඔබ නම දිමි
විලි පාසා ඔබ නම සුති වේවා ස්වාමිනී අපි හිතන හැම දෙයට වඩා ඔබ වහන්සේ අපි ළඟින් එන දෙවියන් වහන්සේ අපි හඬන කඳුලක් ඔබ වහන්සේ දන්න දකින්න දෙවියන් වහන්සේ අපේ සිතේ තියෙන දුක ඔබ වහන්සේ දන්නවා ස්වාමිනී ඒට විසඳුම දිය හැක්කේ ඔබ වහන්සේට පමණයි මේ උදෑසනත් අපි ඔබ වහන්සේගේ ඉදිරියට එනවා ස්වාමිනී අපිව බාරගත මැනව ස්වාමිනී ඔබ වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නෑ ස්වාමිනී අපේ ජීවිතේ වටිනම දේ ඔබ වහන්සේ සුති වේවා ස්වාමිනී හලෙලූයා ස්වාමිනී ඔබ වහන්සේ අපිව කවදාවත් හිඟ නොකරන දෙවියන් වහන්සේ ජීවමාන දේව පියාණනි ස්තුතියි ඔබ වහන්සේ අපිට සතියක් පුරා සැපෙව්වා ඔබ වහන්සේගේ කරුණාව අපේ ජීවිතවලට දුන්න නිසා ස්තුතියි අද දවසේදීත් ඔබ වහන්සේගේ කොටස අපි රැගෙන වෙත්තිබිද්දී ඔබ වහන්සේ සතුටින් බාරගත මැනව යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන් අපි මේ ගීතිකාව ගායනා කරද්දී ඔබට පුළුවන් ඔබගේ තීවන වලින් උන්වහන්සේට නමස්කාර කරන්න හඳුනන්නේ නෑ කියා කීවන් මායදා පසුපසින් නැවිදිලා මට ආදරය කළා මා පවින් මොදවලා ලෝදනන් ගලවලා ආදරය කළා මගේ සුනී හඳුනන්නේ නෑ කියා කීවන් මායදා පසුපසින් නැවිදිලා මට ආදරය කළා මා පවින් මොදවලා ලෝදනන් ගලවලා ආදරය කළා මගේ සුනී මට ආදරය කළා මගේ සුනී මං ආදරේ ඔබට ආයන්නේ කිසි කලක ඔබෙන් මිදී ඔබෙන් මිදී ඔබේ ආදරේ නැතිව ජීවත් වෙන්න බෑ මට යේසුනේ මගේ සුනේ මං ආදරේ ඔබට ආයන්නේ කිසි කලක ඔබෙන් මිදී ඔබෙන් මිදී ඔබේ ආදරේ නැතිව ජීවත් වෙන්න බෑ මට යේසුනේ මගේ යේසුනේ මං ආදරේ රැකවල් තනාලා අඳුරින් මුදාලා ඔබේ ආදරෙන් මා නව මිනිසෙකු කළා කඳුලැලි වාලා සැනසුම සදාලා ඔබේ ආදරේ මා සවිමන් කළා රැකවල් තනාලා අඳුරින් මුදාලා ඔබේ ආදරේ මා නව මිනිසෙකු කළා කඳුලැලි වාලා සැනසුම සදාලා ඔබේ ආදරේ
දෙවියන් වහන්සේ. අපිව අඳුරෙන් බෙදුව දෙවියන් වහන්සේ. ස්වාමීනි අපි හඳුනන්නේ නැහැ කීවත් ඔබ වහන්සේ අපිව දන්නවයි කියා ඔබ වහන්සේගේ ළඟට ගත්ත තැනන් වහන්සේ නිසා මේ උදෑසනට ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. සියලුම ගෞරවය සියලුම මහිමය ඔබ වහන්සේටයි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.